හා යාළුවනේ අපි පොඩි මැජික් එකක් කරන්න හදන්නේ අද. ඒ තමයි වචන 6ක් දැනගෙන ඉංග්‍රීසි භාෂාවේ ටෙන්සස් 12ම එක හුස්මට කියන්න හදන්නේ. බලමුද? පුළුවන්ද කියලා. හරි පහසුවෙන් මතක තියාගන්න තියෙන වචන ටික. රයිට්. ඔන්න අපි බලමු එහෙනම් වචන ටික මොනවද කියලා. පළවෙනි වචනය present. ඔයාලා දන්නවා මේක. දෙවෙනි වචනේ past. තුන්වෙනි වචනේ future. right එහෙනම් වචන හයෙන් තුනක් හරි නේද දැන්? right මොකක්ද වචන තුන? present, past and future. right ඉතුරු වචන ටික මොන ලියනවා? පළවෙනිය simple. දෙවෙනිය continuous. තුන්වෙනිය perfect. දැන් වචන 6 හරි නේද? present, past, future, simple, continuous, perfect. මෙන්න මේ දෙන්න එකතු කරලා මම අලුත් එකක් හදා ගන්නවා. ඒ තමයි මේ දෙන්න එකතු කරලා හදා ගන්නවා perfect, continuous. right එහෙනම් මේ සෙට් එකම දැන් ලියමු. ලියන්න කලින් අපි ඉස්සරහින් කියමු වචන 6 පාඩම් කරගමු. present, past, future, simple, continuous, perfect. අලුතෙන් හදාගත්ත එක්කෙනා කවුද මේ දෙන්න එකතු කළා? එයා තමයි perfect, continuous. එතකොට මේ සෙට් එකම ආයිත් මෙතන ලියමු. right ආයිත් අපි ලියමු. පළවෙනියා simple, ඊළඟ එක්කෙනා continuous, ඊළඟ එක්කෙනා perfect, ඊළඟ එක්කෙනා කවුද? perfect, continuous. ආයෙත් ලියමු. පළවෙනියා simple, දෙවෙනියා continuous, ඊළඟ එක්කෙනා කවුද? perfect, ඊළඟ එක්කෙනා කවුද? perfect, continuous. right එහෙනම් අපි බලමු දැන් කොහොමද මේ ටෙන්සස් ටික ලියන්නේ කියලා නේ. දැන් මොන වචන ටික නම් දාන්නවා. right ආයෙ මතක් කරමු වචන 6. present, past, future, simple, continuous, perfect. දෙන්නෙක් එකතු කරලා එක්කෙනෙක් හදාගත්තා. කවුද ඒ? ඒ තමයි perfect, continuous. right හරි පහසුයි. එහෙනම් ඔන්න මම පළවෙනි ඉතලේ මේ පැත්තට දානවා. කවුද? simple, present. ඒ වගේ මේ simple කට්ටිය මේ පැත්තට, simple මේ පැත්තට, simple මේ පැත්තට. right අනිත් ඔක්කොම ඉතල අනිත් පැත්තට දාමු. ඉස්සෙල්ලා අපි මෙතන කියමු simple present, simple past, simple future. ආයෙත් කියමු simple present, simple past, simple future. අනිත් ඊතල ඔක්කොම අනිත් පැත්තට දාන්න. අනිත් පැත්තට දාලා ඉවර වෙලා අපි මේ කට්ටියත් කියමු present continuous, present perfect, present perfect continuous. මේකෙත් මේ පැත්තටමයි ඈ. right අපි කියමු past continuous, past perfect, past perfect continuous. right අනිත් පැත්තට යනවා future continuous, future perfect, future perfect continuous. right දැන් ඔන්න මම ඉක්මනින් ටෙන්සස් 12 මේක හුස්මට කියාගෙන යන්නේ හදන්න. හරිද? බලමු අපි කොහොමද කියන්නේ කියලා. simple present, simple past, simple future, present continuous, past continuous, future continuous. ආයෙත් කියනවා present perfect, past perfect, future perfect. ඊළඟ කියනවා present perfect continuous, past perfect continuous, future perfect continuous. right මම ඔයාලට පොඩි ටාස්ක් එකක් දෙන්න හදන්නේ දැන්. ඒ තමයි මෙන්න මේ ටාස්ක් එක. right number 1 මම numbers ලක් කරගන්නවා. number 1, number 2, number 3, number 4. okay right මම මෙතනින් ලියනවා simple කියලා. right මෙතනින් ලියනවා continuous, මෙතනින් ලියනවා perfect, ඊළඟ එක්කෙනා ලියනවා මම perfect, continuous. right දැන් වතුර බොනවා වගේ කියාගෙන යමු. simple එකෙන් 3යි, simple present, simple past, simple future, continuous 3යි, present continuous, past continuous, future continuous, perfect 3යි, present perfect, past perfect, future perfect, perfect continuous 3යි, present perfect continuous, past
past perfect continuous and last one future perfect continuous. Right. ඉක්මනින් ගන්න කොලයක් අරගෙන ලියමු tenses 12ම පිළිවෙලින් මතකින්. බලන්න ලියන්න පුළුවන්ද කියලා. ඊටමත් වේගෙන් මං හිතන්නේ දැන් ඔයාලට ලියන්න පුළුවන්. එහෙනම් එක සැරයක් අපි කියමුද බලන්න. tenses 12ම. right ඉක්මනින් මං කියනවා එහෙනම් ඔන්න පට ගාලා කියාගෙන යනවා. simple present, simple past, simple future, present continuous, past continuous, future continuous, present perfect, past perfect, future perfect. අවසානය present perfect continuous, past perfect continuous, future perfect continuous. right ගන්න paper එකක්. ලියන්න tenses